පුදුම ලස්සනයි. එක්තරා විදියකට වීව් එක ලස්සනයි. ලාපහුහරවම් ගෙනේවා. එහෙම තමයි ඉතින් මිනිස්සුන්ට වරදින්නේ හලෝ. ගෙවල් වල පිටිපස්සෙන් ගිය අවස්ථා නැතුවම නෙවෙයි. ගලහටය ගෙලින් පාර උඩහ පාර කොහෙටද? සරසවි ගමනේ. හරි. Thank you. Thank you. Hi guys. ඉතින් අපි අද යන තැන අපි දෙන්නවත් තාම හරියට දන්නේ නැහැ. අපි දෙන්න නුවර පැත්තට තමයි මේ යන්නේ. කොළඹ නුවර පාරේ. අපි නුවර පැත්තට යනවා. අපිට එතකොට හිතුණ මුලින්ම නිකම් දළදා මාලිගාව ඇඳලා යන එක හොඳයි කියලා. ඉතින් අපි ඉස්සෙල්ලම දළදා මාලිගාව ඔව් පටන් ගන්නවා දළදා මාලිගාවෙන්. අපි දන්නේ අපි කොහෙට යාවිද කියලා අද. කැන්ඩි වලින් පස්සේ කිසිම ඩිසිෂන් එකක් අපි තාම ගත්තේ නැහැ. ඉතින් අපි දළදා මාලිගාවට ගිහිල්ලා වැඳලා තීරණය කරමු අපි ඊළඟට කොහෙද යන්නේ කියලා. ඉතින් අපි උදේ එළියට බැස්සට කාලා හිටියේ නෑනේ. මගේ යන ගමන් පැණියාප්ප අරගෙන පැණියාප්පත් කෑවා. ඊට පස්සේ අපිට මතක් වුණා අපේ ඩුබායි වල ඉන්න හොඳම යාළුවෝ දෙන්නෙක් ලංකාවට ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අපි එහෙ යන්න ප්ලෑන් කරා. නුවර යද්දි මාවනැල්ල හරහා යන නිසා අපි ආව යාළුවනේ අපේ යුනිවර්සිටි එකේ හිටපු අනිත් හොඳම සහෝදරයෙකුගේ ගෙදර ආවා. මේ ඒ කට්ටිය ඉන්නේ ඩුබායි. එයාලා ලංකාවට ගෙදර ඇවිල්ලා ඉන්නේ මේ දවස් ටිකේ. ඩුබායි නෙමෙයිනේ ඉන්නේ ලංකාවේ. බුරු කියන්නේ. දැන් ලංකාවේ ඉන්නේ. කො අක්කා ඉන්නේ අක්කා. මේ ඉන්නේ අක්කයි අයියයි අපිත් එක්ක ට්‍රිප් යන HSI අයියයි නිම්න අක්කයි වගේම තමයි මේ දෙන්න. සෝ අපිට හම්බුණා මේ කට්ටියකින් චොක්ලට්ස්. තෑගි හම්බුණා. යන ගම අපිට ඒක කන්න පුළුවන්. මේ අපිට දැන් නෙක්ස්ට් ඩෙස්ටිනේෂන්ස් ඉදිරියට යන්න තැනුත් මේ කට්ටිය සමහර thank you අපි බලමු මේ ටිකටත් කෝල්ස් අරගෙන කොහොමද ඒ ටික වෙන්නේ කියලා මම ඔයාලට පෙන්නනවා වීඩියෝ එකේ. සෝ දැන් අපි යන්න හදන්නේ. අපි ගිහිල්ලා එන්න. ඉතින් කොහොම තමයි අපි යාළුවෝ හම්බුනම තැනක් නොතනක් නෑ. පිස්සු වගේ hina වෙනවා. අපි නුවරට ආව යාළුවනේ. ඊළඟට අපේ මංජිගේ නංගි ඉන්නේ පේරාදෙණිය කැම්පස් එකේ. යා මෙඩිකල් ෆැකල්ටි එකේ ඉගෙන ගන්න ගමන් ඉන්නේ. යා අද නම් හොස්පිටල් එකේ. අපි යාවත් හම්බෙන්නත් කියලා තමයි දැන් හිතුවේ. දැන් ඉතින් අපි යාව බලන්න දළදා මාලිගාව වැඳලා ඊට පස්සේ යමු. දැන් අපි ගයිස් අපි ආවා මේ වඳින්න ආවට අද මාර විදිහට සෙනග. හරිද? අපි මේ මුනිසිපල් කවුන්සිල් එකේ කාර් පාක් එකේ තමයි වාහනේ නැවැත්තුවේ. මොකක්ද සෙනග වැඩි අදනේ සෑහෙන්න. අපිට ගොඩක් වෙලාවට තමයි නුවර ආවට මේ වැවරවුමේ යන්න හම්බෙන්නේ නැහැ. අද අපිට පුළුවන් වුණා වාහනේ පාක් කරන්න තැනක් නොතිබෙච්ච නිසා අපිට පුළුවන් වුණා වැවරවුමෙන් යන්න. ඒක ටිකක් දුරයි. අපි දළදා මාලිගාවට ආවා ළමයි. අපි ගත්ත මාලිගාවේ එළිය වගේම ඇතුළෙත් ගොඩාක් සෙනග හිටියා. පල්ලෙහා හිටියේ නැති වුණාට උඩ අර වඳින තැන නම් සෑහෙන සෙනගක් හිටියා. ගයිස් මට හම්බුණා මගේ හොඳම යාළුවා දෙහාව සහ එයාගේ බොයිෆ්‍රෙන්ඩ් හම්බුණා අපිට. අන්එක්ස්පෙක්ටඩ්ලි හම්බුනේ අපි මේ දෙගොල්ල මං හිතුවේ නෑ මෙයා මෙහි ඇවිත්ලා කියලා. වැඳලා එද්දි හම්බුණා අපිට. අපි මේ ආව පාරේ නෙවෙයි අපිට එන්න හම්බුනේ මොකෝ මේ දෙහාට ලව හම්බුණානේ අපිට. මං කිව්වේ මම හොඳම යාළුවා හම්බුණා කියලා. ඒගොල්ලොත් එක දේවාල පැත්තට ආවා. ඒ පැත්තෙන් තමයි ආපහු අපිට එන්න සිද්ධ වුනේ. බලන්න ළමයි පේරාදෙණිය කැම්පස් එක කොච්චර ලස්සනද කියලා. මේගොල්ලන්ට ඇවිදින්න ගොඩාක් තැන් තියෙනවා. අපි දෙන හැමදාම පේරාදෙණිය ආවොත් මොකද හිතන්නේ? වෙලාවට පේරාදෙණිය ආවේ නැත්තම්. ඒක නම් බොරුවක් ළමයි. අපි දෙන හැමදාම හිතන්නේ අපි දෙන්නට පේරාදෙණිය එන්න තිබ්බා කියලා. ඒ මොකද කියනවා නම් මේ විනාශයක් වෙන්නේ විනාශයක්. එහෙම වුණා නේද අපි දෙන ඉගෙන ගන්න නැති වෙයි. ඒ කියන්නේ මේ ටිකේ ඇවිදින්න වෙයිදී මාර විදියට කඳු හරිම ලස්සනයි. සෝබාදහම අතින් අංක 1 තියෙන කැම්පස් එක තමයි පේරාදෙණිය කැම්පස් එක. අපි දෙන්න මොරට උනාට අපි දෙන්න හැබැයි වැඩි හරියක් පේරාදෙණිය පැත්තේ තමයි හිටියේ. කියන්නේ මේ දවස්වල හයික්ස් ගියානේ ඉතින් සෑහෙන්න
දැන් අපි මේ මංජිගේ නංගිව බලන්න යන ගමන් ඉන්නේ. නංගි ඉන්නේ හිල්ඩා ඔබේස් එකට හොස්ටල් එකේ. අපි දැන් යනවා හොස්ටල් එකට. අපි කිව්වා නංගිගේ හොස්ටල් එකට ආවා කියලා. අපි ආයෙනකන් ඉන්නේ. අපේ යුනිවර්සිටි එකේ හොස්ටල්ස් වලට වඩා මෙහි හොස්ටල්ස් වෙනස්. බලන්න ඔයාලා මේගොල්ලෝගේ හොස්ටල් වයිබ් එක සෑහෙන වෙනස්. මම දැන් මේ vlog එක බලලා දන්නේ පේරාදෙනි කියපු කට්ටිය දැන් ඉන්න කට්ටිය. මෙන්න අපේ මංජිගේ නංගිව අපිට හම්බුණා. මම vlog එකක් කර කර හිටියානේ. අපි රස්තියාදුව පටන් ගත්තා. රස්තියාදුව පටන් ගත්තා. අපි නංගිව බලලා මේ නංගිව බලලා අපි මේ කොහෙද යන්නේ? අපිට යන්න තරක් හම්බුණා. හරිද? අපි මේ දැන් සර්ච් කරලා බැලුවා හොඳ ලොකේෂන් එකක් අපිට අද ඉන්න. එතකොට අපිට තැනක් හම්බුණා. දැන් ඒ තැනට යන්න තියෙන පාර තියෙන්නේ ආයි කැන්ඩි මේ ටවුන් එකේ. හරිද? දැන් මේ පැත්තට යන්න දැන් අමාරුයි. මේ පැත්තේ ට්‍රැෆික් සෑහෙන තිබ්බා. ආයේ මේ පැත්තට යන්න බැරි තරමටම අපිට මේ පැත්ත එපා වුණා. රයිට්? දැන් අපි මේ යන්නේ කොහෙද? ගලහ පාරට නේ? අපි දැන් ගලහ පැත්තට යන්නේ. මේ පාරේ මම ගිහිල්ලත් නැහැ. අපි බලමු මේ පාරේ ලස්සන නැති කියලා මට හිතෙනවා. අපි ගලහට ගිහිල්ලා තමයි රිකිල්ලගස්කට පැත්තට යන්නේ නේ. නැත්නම් සමහරවිට නුවර ඉන්න කෙනෙක්ට නුවරින් අනිත් පැත්තට ගියොත් රිකිල්ලගස්කට පැත්තට ගිය හැකි. ආයෙ ටවුන් එක ක්‍රොස් කරන්න බැරි නිසා තමයි අපි මේ ගලහ පැත්තෙන් යන්නේ. එවිට වංගු ගන්න මේවා වැටෙන. මොකක්ද අපි මේ ලොකු කන්දක් නේද නැගින. ඒ කියන්නේ මේ කන්දෙන් එහා පැත්තට අපි දැන් යන්න ඕනේ. බලන්න මේ ලොකු කන්දක් අපි මේ නගින්නේ. ලොකු කන්ද කියන්නේ හන්තාන රේන්ජ් එකේ කෙළවර. ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? මොකක්ද ඒකට කියන්නේ? කොතනද? කටුසුකොන්ද. කටුසුකොන්ද. කටුසුකොන්ද මෙහා පැත්ත. කටුසුකොන්ද තමයි අපි වටෙන් දැන් යන්නේ. කොහමරි දැන් අර මේ මම කිව්වනේ අපි කණ්ඩ මොනවා හරි ගන්න යනවායි කියලා. කණ්ඩ මුකුත් ගත්තෙත් නැහැ. තාම ලවල්ට කාලත් නැහැ. හරිද? අපි දැන් අර නංගිව බලලා අපි හිතුවා මේ මොකද පේරාදෙනි හෙලබජුන් එකක් තියෙනවා නේ. අපි ඊට කලින් කාලා තියෙනවා. ඒක කෑමත් හොඳයි පිරිසිදුයි. අපි එතනින් කනවද කියලා. ඊට පස්සේ දැන් එතනින් කන්නේත් නැහැ. මේ එතනින් කන්නේ නැහැ නෙමෙයි කෑවේ නැහැ. හරිද? දැන් ආවා මේ පැත්තේ කන්න කඩේ තියෙයිද දන්නෙත් නැහැ. මට හිතා ගන්න බෑ. මෙතනින් කොහෙද? දන්නේ නැහැ. ටක්කල බලන්න ටක්කල. අහන්නද කාගෙන්? හා අහන්න. ගලහට 15 අරනේ. හරි thank you. උඩහ කොහෙටද? උඩහ. ඔන්න ඔතනින් උඩහ පාර තමයි මේ. අපි මේ වැරදි පැත්තට යනවා වගේ හැඟීමක් ගන්න හැරේ. උඩහ පාර තමයි මේ කටුසුකොන්දට යන පාර. මොකක්ද? ගලහට අය ගෙලින් පාර උඩහ පාර කොහෙටද? සරසවි ගමනේ. හරි. thank you. Thank you. ඔන්නෝකයි අපිට තියෙන ප්‍රශ්නේ. Google Map තිබ්බත් අපි යන්නේ මිනිස්සුන්ගෙන් අහලා. මොකද Google Map වල ගිහිල්ලා අපි ගෙවල් වල පිටිපස්සෙන් ගිය අවස්ථා නැතුවම නෙවෙයි. ඒ නිසා ඔබ සැම විටම Google Map පමණක් විශ්වාස නොකරන්න කාරුණික දැන්වීමක්. ඉන්න පුළුවන් තරම් මිනිස්සුන්ගෙන් සපෝට් එක ගන්න ළමයි. මේ පැත්තේ කට්ටිය දන්නවා මේ පැත්තේ විදිය. මේ පැත්තේ යන්න පුළුවන් පාරවල්. මේ නිසා අහලා යන්න. හොඳ? කතා කරලා යන්න මිනිස්සුත් එක්ක. අම්මෝ මල්ලි. මල්ලි වෙගේ යන්න එපා. වෙගේ යන්නේ. අපිට බඩගින්නක් ආව ළමයි උදිත අයියලා දීපු චොක්ලට් ටික විතරයි අපි ගාව දැන් ළඟ තියෙන්නේ. දැන් අපි ඒක කන්න හදන්නේ. ඔතන ඉස්සර උච්චට් මේවද? උච්චට් බස් ස්ටෑන්ඩ් දුන්නේ. අන්න
නයිෆ් සෙට් එක. අන්න ඈතින් ළමයි අපිට කටුසු කොන්ද වෙනවා. ඔයා කටුසු කොන්ද බලන්න එපා. මේ තියෙන කටුසු කොන්ද. මංජිවා ඩ්‍රයිව් කරන්න වංගුවක්. ඩ්‍රයිවර් මහත්තයත් එක්ක ගිහ බලන්න යනවා. හරි අමාරුයි. හරි නේද? සෑහෙන බඩගින්නේ ඉන්න ළමයි. අපි කියන්නේ මම හොඳේ මම සෑහෙන බඩගින්නේ ඉන්නේ. මෙයාට නම් ගානක් නැහැ. පපඩම් ඉච්චර ඕනේ. ගීත වැඩි හොඳයි අනේ. අපි ගලහා හොඳ කන්න තරත් තිබ රයිසන් කරිය හොඳට සෙට්න ඒ කෑමක මාර රහයි බඩිගන්න හිටපු නිසාද කෑම ඇත්තනම රහිට කියන්න දන්න එනිවේ අපි කෑවා කොමහරි දැන් අපි ගලහ ටවුන් එකේ ෂෙඩ් එක තියෙනවා ෂෙඩ් එක ගාවින් පල්ලෙහාට පාරේ අපි ආවා බෙල්වුඩ් හරහා යන්න ඕනේ අපි බලපු ප්ලේස් එකට අපි එතෙන්ට ගියාට පස්සේ වලට එතන විස්තර හරියටම කියන්න මොකද අපිටත් තාම ෂුවර් නෑ එතෙන්ට කොහොමද යන්නේ එතන නම තියෙන්නේ Google Map එකේ වෙන විදිහකට කතා කරාම එක නමක් කියන්නේ මම නිසා ප්‍රශ්න ඒ නිසා මම ගියාම කියන්නම් මේ කොහොමද කියලා කොහොම හරි මේ දැන් ගලහ ටවුන් එකෙන් තලාතුවේ පාරට තමයි අපි හරවලා තියෙන්නේ මේ තලාතුවේ පාර හරි ලස්සනයි අපි මේ පාරේ එකපාරක් බයික් එකේ ආවා අපි ආවේ මේ මොකද්ද මේක බලලා මොකද්ද මේ බෙල්වුඩ් ගියපු ගමනේ ඔයාලා අපේ වීඩියෝස් බලනවා බෙල්වුඩ් බලන්න බෙල්වුඩ් ට්‍රිප් එක බලන්න ඒ ට්‍රිප් එක තමයි මම හිතන්නේ අපි වැඩිපුරම ගානක් ප්ලේසස් විසිට් කරපු මේක අපි දවස් දෙකෙන් ප්ලේසස් මට මතක විතර 13ක් හෝ 14ක් කවර් කළා කොහොම හරි ඔය ඒ ජර්නි එක මරු ඒ vlog එක තමයි දැන් ඕගලන්ට ඔය වීඩියෝ එකේ උඩින් පේන්නේ. ඉතින් බලන්න කැමති කට්ටිය ඒක ක්ලික් කරලා ගිහින් බලන්න. හරිම ලස්සන ජර්නි එකක්. අතරත් අපිට ඒක එච්චර ලස්සනට මතක තියෙන්නේ ඒකයි. ඉතින් අපි යන හොටෙල් එකේ නම තමයි Blue Waters Edge හොටෙල් එක. ඉතින් අපි ආවේ ගලහට ඇවිල්ලා අපි තලාතුවේ පාරේ ඇවිල්ලා ඊට පස්සේ රිකිල්ලගස් කඩ පාරට යන්නේ. නුවර රිකිල්ලගස් කඩ පාරේ. නැද තමා මෙතන ලොකේෂන් එක තියෙන්නේ මෙයා සර්ච් කරලා තිබ්බේ මම සර්ච් කරලා තිබුණේ මේ මම දැක්කේ ජලාශ වතුර තියෙනවා කියලා ඒකට මම ඔයාලට පේනනම් තව චුට්ටකින් වතුර තියනවද නැද්ද කියලා වතුර නැහැ වතුර සම්පූර්ණයෙන් ඉඳිලා තියෙන්නේ වාන්දොරට අරපු නිසා අන්න හරි ඒ හින්දා ඉතින් වතුර නැහැ කොහොම හරි මේක තමයි හොටෙල් එකේ ඕවර්විව් එක මේ පැත්තට තමයි මේ ජලාශය තියෙන්නේ අපි උඩට ගිහිල්ලා රූම් එකේ ඕවර්විව් එකක් වලට දෙන්න වෙහිකල් පාක් එකත් හොඳ ලොකුවට තියෙනවා තියෙන රූම්ස් කොච්චරක් තියෙ ටික අපි උඩට ගියාට පස්සේ කතා කරමු. ඉස්සෙල්ලා යන් රූම් එකට. ඔයගොල්ලෝගේ ඩයිනින් ඒරියා එකක් තියෙනවා නේ ඇතන? මෙන්න මේක තමයි ගයිස් වීව් එකට වෙලා තියෙන්නේ වතුර නැති වෙලා මේගොල්ලෝ කිව්වා මේ වතුර නැති වුණාමලු මෙහි හරියටම අපි යන දවසේම වතුර නැහැ මේකේ උඩ තියෙනවා රූෆ් টොප් එකක් අපි පොඩක් චේන්ජ් කරගෙන උඩට ගිහින් බලමු. අපේ රූම් එකට තමයි අපි මේ යන්නේ. මේ ෆ්ලෝර් එකේ රූම්ස් 4ක් තියෙනවා. මේ තියෙන්නේ අපේ රූම් එක. එතකොට මේ තියෙන අපේ වීව් එක. මෙතන වීව් එක ලස්සනයි එක්තරා විදියකට වීව් එක ලස්සනයි but මේකේ වතුර පිරුණා නම් මීට වඩා ලස්සනයි ඉතින් පියන් washrooms බලන්න nice
අපි ආවේ දවස් දෙකකටනේ. දවස් දෙකකට කියන්නේ ඇත්තටම අපි ආවේ one night නේ. ඉතින් ඒ නිසා අපි ගොඩක් දේවල් හිතුවේ නෑනේ. අපි අනේක හදිසියෙ තමයි අපි plan කරේ. ඉතින් එතකොට ගොඩක් දේවල් අපි හිතුවේ නෑ. ඒක තමයි පේනවා අපි දෙනවා. right. මොකද අපි හිතුවේ නෑ ඉතින් වැඩිපුර. මේ නිසා තමයි මේ වගේ පොඩි රූම් එකක් වුණත් ඒක මාර මේ හොඳට තියනවා පිළිවෙලයි ඔක්කොම නියමයි රෙකමන්ඩ් කරන්න පුළුවන් හොටෙල් එකක්. හැබැයි මෙතන වතුර පිරුණා නම් තමයි ලස්සන. අපේ කෙලින්ම මේ බෙඩ් එකට වීව් එක එන්න මෙහෙම. අන්නම තමයි අපේ බෙඩ් එකට වීව් එක තියෙන්නේ මෙන්න මෙහෙම. තනකොළ ලයින් එක තියෙනවා. ඒ ලයින් එක තාම තාරත් එක්ක පාර තියෙනවානේ. ඊට පස්සේ දැන් මේ ජලාශයේ පැත්තේ යනකොට තමයි වික්ටෝරියාවේ මේ ඒකේ ප්‍රොජෙක්ට් එක මේ ඉන්න කොහොම ඉන්නේ මේ පල්ලා පදිංචි කට්ටිය. හිටපු මිනිස්සු. ඒගොල්ලෝ පදිංචි වෙනවා. මහවැලි දැන් තව උඩ තියෙන්නේ. කලින් ගඟ බැස්සා මේක නෑ. guys අපි දැන් මෙතන මේක කන්ට්‍රෝල් කරන මේන්ටේන් කරන අංකල් දෙන්නත් එක්ක කතා කරාට පස්සේ ඒ කට්ටිය කිව්වා මෙතන 13 දෙනෙක්ට ඇවිල්ලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රවුඩ් එක වැඩි කරගන්න පුළුවන්. මේට්‍රස් එහෙම දාලා ඒගොල්ලෝ ඒක arrange කරලා දෙනවා කියලා. ලොකේෂන් එක නම් හරීම calm. ඒ කියන්නේ මෙතන මේ වතුර අඩු වුණාට ලොකේෂන් එක හරි කිසි කරදරයක් ඔව් කරදරයක් නැති calm තැනක්. අපි යන් පොඩ්ඩක් දැන් වෙලාව 6යි කාලට විතර. සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ තැනකට ආවට පස්සේ කාර්යබහුල ජීවිතෙන් මිදිලා පොතක් කියවගෙන හරීම නිදහසේ පොඩි වෙලාවක් හරි ගත කරන්න තියෙන එක හරීම මනසට සැහැල්ලුවක්. ඒගොල්ලෝගේ තියෙනවා තමයි අලාකාඩ් මෙනු එකක්. ඒකෙන් අපිට පුළුවන් ඕනම දෙයක් ඕඩර් කරගන්න. මේකේ තව ගොඩක් පෙළසල තියෙනවා. එක එක ඒවා. ඉතින් අපිට පුළුවන් ඕඩර් කරගන්න. ඔන්න දැන් ටික මේ කළුවර වැටිගෙන එන්නේ. දැන් වෙලාව මං හිතන්නේ 7ට විතර. හරිද? දැන් තමයි හවස 6ට වගේ දැනෙන්නේ. මොකද මේ කළුවරලා තිබුණේ නැහැනේ කලින්. දැන් බලන්නකෝ පිටිපස්ස. ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. ඔබ තමයි මේ මාසේ මගේ පළවෙනි වීකෙන්ඩ් එක ගත වෙන්නේ. හොඳයි. අපි ඉල්ලගෙන ග්‍රේවි අඩුවෙන් ඒකට කෑම හොඳ පාටයි. මන් සමනලගෙන ඉංගිලුදක මට රැගෙන තියවිය සිහිවෙනවා රන්සුරපුරකට මා කැඳවන්නට රම්යා ගැන සිතුවිලි එනවා Good morning guys. නැහිට චුට්ටක් පරක් වුණා. වෙලාව 7යි. අපි 8 වගේ තමයි හැබැයි බෙඩ් ටී එක ඕඩර් කරේ. ඒකට අපි හැරෙන්න හිටියේ 6ට විතර. 7 වුණා හැරෙන්න. මම ඔයාලට පෙන්නන අපේ view එක හරිම ලස්සනයි. මෙහෙම හිතන්නේ 6ට කලින් ඉඳන් මේ ලොකු එළියක් තිබ්බා. මේ ඒ උනාට මට හැර ගන්න බැරි වුණා. ඔන්න අපේ view එක.
මෙන්න ළමයි මාළු අල්ලනවා එක්කෙනෙක් උදේම ගයිස් ඔන්න අපි දැන් රෙඩි වෙලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ. දැන් අදත් අපිට තාම මොකක්වත් ප්ලෑන් එකක් නැහැ නේ කොහෙද යන්නේ කියලා. එහෙම මොකුත් ප්ලෑන් එකක් නැහැ. ඒක චුට්ටක් බලමුනේ අපි එළියට බහැලා අපි ඉස්සෙල්ලාම තෙල් ගහ ගන්න ඕනේ. තෙල් ගහගෙන ඊට පස්සේ අපි මොන හරි කාලා ඊට පස්සේ තමයි යන තැන කන තැනදී අපි ඩිසයිඩ් කරමු. අපි ඉස්සෙල් බලමු. රෝඩ් ට්‍රිප් එකක් යන්නත් හිතුණා මට මේ පැත්ත ලස්සන නිසා පැත්ත පොඩ්ඩක් ඩිස්කවර් කරගන්න ආසෙ හිතුණානේ. අපි මම රාගල පාරෙන් එකපාරක් නුවරඑළි ගිහිල්ලා එද්දි ආවා. ඒ මේ පැත්තට ඇවිත් ඒ මට ලොකු මතකයක් නැහැ. ඒ නිසා හිතුණත් අපි හිම චුට්ටක් ඇවිදලා යන්නේ. ඉතින් අපි මේ ලස්සන වීව් එකට සමු දීලා දැන් යන්න තමයි හදන්නේ. Bye. Guys අපිට මේ ජම්බු හම්බුණා. ගෙදරක අපි හිතමු ඉතින් මේ කට්ටියට ජම්බු වැඩි ඇතිනේ නේද? අපි මේ වල විතරක් කඩාගමු. අයියෝ. වැටුණානේ. අයියෝ. ඉමේ ඔන්න අපේ ඉල්ලාගෙන වැඩ කරන්න එපා කියලා අම්මලා කියලා තියෙනවනේ. හරි. ගයිස් අපි හොටෙල් එකෙන් එළියට බැස්සා. අපි පොඩ්ඩක් ලොකු පාරක් නෙමෙයි කිලෝමීටර්ස් ගන්න අඩු වුණාට ටිකක් වංගු තියෙනවා. එහෙම පාරක් අපි සිලෙක්ට් කරගත්තා යන්න. වික්ටෝරියා ඩෑම් එකත් බලාගෙන යන්න ඕනි කියලා. මේ පාර හරිම ලස්සනයි. මේ පාරට නේද VRR පාර කියලා වික්ටෝරියා රන්දනිකල රන්ටමේ පාර කියලා කියන්නේ. එතකොට මේ හරි ලස්සනයි මේක. හරිද? ඉතින් කොහොම හරි අපි දෙන කොහොමත් ට්‍රිප් ආවහම ගොඩාක් තැන් බලාගෙන තමයි යන්නේ. ගොඩක් තැන් බලාගෙන කියන්නේ ඔව් ඇවිදින ගම. ඒ කියන්නේ තැන් කෙසේ වෙතත් අඩුමතර මේ පැත්ත හරි අපි බලලා තියෙනවායි කියලා කියන්නේ මේ අපේ හිතට සැටිස්ෆයි වෙනානේ මොනවා හරි අලුත් තැනකට ගියාට පස්සේ ඒ ටවුන් සමහරට තව අවුරුදු 5කින් විතර එද්දි ටෝටලි වෙනස්. අපි දැන් ඒක දකිනානේ සෑහෙන වෙනස් දැන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ පාරත් ප්ලෑන් කරා රෝඩ් ට්‍රිප් එකක් යන්න මේකේ ඉතුරු භාගය අපේ ට්‍රිප් එකේ ඉතුරු භාගෙ. ඉතින් අපි යන් ගිහින් බලමු ඉස්සරහ මොන වගේ වේද කියලා. and අපි කණ්ඩෝන් මට හොඳටම බඩගිනි. බලමු අපි පොඩි කඩයක් නවත්තලා මොන හරි කන්න. ඊළඟට අපි ලොකු පෙට්‍රල් අර්බුදයකට බෝඩ් දීලා තිබුණේ. ඊට පස්සේ අපි ළඟම වෙන ෂෙඩ් එකේ අරෙන් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. අපි කෑම කෑවා ගයිස්. ඒ වුණාට අපිට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද අපි ඒ කඩේ කෑම ටික දැකලා අපිට බඩගින්න වැඩි වෙලා අපිට වීඩියෝ කරනවායි කියලා අමතක වුණා. අපි දෙන්නගේ පෙරේතකම වීඩියෝ එකට වඩා ලොකුයි කොහොමත්. මේ ඉතින් එතකොට කෑවා. නෝක තමයි උනේ. anyway අපි මේ වික්ටෝරියා view point එක බලන්න යනවා කියලා හිතුවට අපි ඒ පාර වෙනස් කරා. ඒක ගොඩක් දුර වැඩි. ඊට පස්සේ දුර වැඩි කියන්නේ ඒක බලලා ආපහු විතර ආපස්සට එන්න වෙනවා. ආයි පල්ලෙහාට ගිහිල්ලා අපිට වටයක් දාන්න බෑ. ඒ හින්දා පාර වෙනස් කරා. මේ පාරේ බලන්න තැන් නම් එහෙම ලොකුවට නැහැ. ඒ වුණාට මේ පැත්ත ඩිස්කවර් කරන්න ඕන නිසා අපි දැන් මේ යන්නේ. ඔයගොල්ලන්ට හිතනවා ඇති මෙච්චර ලස්සන මේ පැති කොහෙද කියලා. අර මාතලේ පැත්ත වගේ සමහර පැති. අපි මේ ඇවිදින්නේ නුවරම තමයි අතරම. මෙහෙම තැන් තියෙනවද කියලා ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති මේ පැත්තේ ජීවත් වෙන මිනිස්සු ඇරුණකොට. ඉතින් ඔයගොල්ලොත් කොහරි ගමනක් යද්දී අලුත් පාරවල් හොයාගෙන යන්න බය වෙන්න එපා. උනන් තැන්නෙන් තමයි ළමයි යන්න තිබිලා තියෙන්නේ. නැප් එක පොඩ්ඩක් ටිස්මිස් වෙලා මට. ලාපහු හරවන්නේ නේවා. එහෙම
තමයි ඉතින් මිනිස්සුන්ටනේ වරදින්නේ හලෝ. උනන් තැන්නට කිලෝමීටර් 5යි. උනන් තැන්න. ලන්ඩන් ඒ වගේ ගමක නමක්. අහලා නෑනේ. ඔයාලා ගම්වල නම් අහන්න කැමති නම් විතරක් මේ වීඩියෝ එකේ ඉස්සරහට රැඳී ඉන්න නැත්නම් අයින් කරලා යන්න. ගයිස් මේ බලන්න මෙහි ගෝවයි බෝංචි වගා කරලා තියෙන්නේ මේ. මට හිතා ගන්න බෑ මෙහි. මම දැක්ක පළවෙනි තැන මේ. ඇතින් ලස්සන කන්දකුත් පේනවා. වව්. පල්ලි ගෝල ගන්න. ඊ කොහෙද මේ අපි ඉන්නේ? බලන්නකො ලස්සන. මේ අනේ නවත්තන්න ඉස්සරහින් මේ කොහොම? අනේ ඔහොම නවත්තන්න. මෙතන නවත්තන්න මේ ඇචුට නවත්තන්න. ෂෝ මේ ඩෑම් එක ගුරුගල්ලේ ඩෑම් එක. අපි දැහලා බලමු. වෝව් මංජි වහින්න. අර තියෙන්නේ ගුරුගල්ලේ ඩෑම් එක. දැන් අපි එතෙන්ට යනවා. මේ තමයි අපේ පාර. මං ඊට කලින් පෙන්නන්නම් ඔයාලට මෙතන තියෙන ලස්සන අනේ මේක හරියට නිකන් මිටිආවතක් වගේ ළමයි. මාර ලස්සනයි. මේ වගේ පැතිවලට අපි කවදාවත් එන්නේ නෑනේ. දැන් ඇත්තටම ගලහට යන්න නම් වෙන හොඳ පාරක් තමයි මැප් එකෙත් පෙන්නන්නේ. හරිද? අපිම හදාගෙන පාර අර තැන් තැන් වලට ස්ටොප්ස් ඇඩ් කර කර තමයි අපි මේ පාර හොයාගෙන යන්නේ දැන් මේ මට පිටිපස්සෙන් පේන්නේ ගෝවා. මාර ලස්සනයි යන්නේ. අර දීප්තවලට නාය ගිහිල්ලා තියෙන වන් අතර මං වලට පෙන්නන්නම්. මෙන්න මෙතනින්. මෙන්න මෙතන මේ තියෙන දුමුරු පාටට මේ ඉන්න මයික වලට පෙන්නන්නම්. ඒ දීප්තවලට නාය ගිහින් මං හිතන්නේ කඳු කුට්ටිය මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. මෙතන සීතලයි. හරිද? අද ක්ලයිමේට් එකද මන් දන්නේ මොකද්ද කියන්නේ. මාර ලස්සනයි. මට ඇත්තටම යන්න හිතෙන්නේ නැහැ. පුදුම ලස්සනයි. අතෙන්ට අයින් කරගමු. අර අතන ඉඳ තියෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් මේ කරන්නේ මඩ සොරව් අරිනවා ඔය තියෙන මඩ කුට්ටි ටික ගලවගෙන යන්න. හරි. මඩ ගුලි ගුලි. ඔව්. මෙතන දැන් දෙන්නේ මේවා කඩ අයින් කරනවා. අර බැකෝ දාලා හාරනවා. වතුර ටිකක් දැක්කොත් ඒක අල්ලන්න ඕනි නෝන. ගම්මිරිස් වගාවල් තියෙනවා. කොස්ගහ දෙබල. අපි දැන් යන්නේ කිතුල්පෙට. හරිනේ? හරි. අපි දැන් ඉන්නේ පොරමඩුල්ලේ. හරිද? පල්ලේ බෝලාන. පල්ලේ බෝවල පොරමඩුල්ල. හරිද? මෙහි තාම ගොයන්
හාගනවනේ ගොයන් කොලයක් කොලයක් කියන ගොයන් ගොඩ ගහලා කමතේ එහෙම තියෙන්නේ නෑ අපේ පැතිවල අපි දකින්නේ මැෂින්ස් වලින් කරන ඒවානේ මේ තාම සාම්ප්‍රදායික විදිහට කරන්නේ මොකද හෙල් මලු ක්‍රමයට වගා කරලා තියෙන්නේ මේ තියෙන ළමයි කමත අර ඔව් විදුලිටිය පුච්චලා මේක හෙල් මලු ක්‍රමයට තමයි වගා කරලා තියෙන්නේ හරක් ඉන්නවා මේවා පා ගන්න තාමත් නගුලේ වැඳලා එහෙම තමයි කරන්න වෙන්නේ නේ කියන්නේ කොහොමද එහෙමනේ කොපොඩි මහ අත්තට තියෙනවා ඔව් නේ එහෙම නෑනේ අත්තට දාන්න බෑනේ ඔක එහෙම තියෙන්නේ මේ දින ළමයි දෙල්සොට ටවුන් එක හරිම පොඩි ටවුන් එකක් අපි ඉස්සරහින් මමට දාන්න ඕනේ මෙහෙම ඔව් වමට මේ උඩින් වෙන පාරක් යටින් තව පාරක් නෑනේ මෙහි ගොඩාක් ඉන්නේ අපේ මුස්ලිම් සහෝදරයෝ ටික ඔව් සහ දෙමළ ඒ කට්ටිය තමයි ගොඩක්ම ඉන්නේ කෝවිල් තියෙනවා මගුල්ය මේ පාරේ තමයි ළමයි දෙල්ගොඩ ටවුන් එකට යන්න කලින් හැරෙන්න කලින් කෙලින් පාර ගියාම කෙලින්ම යන්නේ කොණ්ඩගලට ලූල් කඳුර වතුයායට වතුයායෙන් තමයි කොණ්ඩගලට යන්න තියෙන්නේ මගේ කොණ්ඩගල vlog එක බලන්න නැති කට්ටිය ඉන්නවා නම් බලන්න කුමාරි මේ පාර හරි ලස්සනයි හයිකර්ස්ලා නම් ගොඩක් ඇවිල්ලා ඉතින් කොණ්ඩගල යනවා ගොඩක් කට්ටිය හරි ලේසි හයික් එකක් මේ පැත්ත පුදුම විදිහට ලස්සනයි ඔන්න ළමයි අපි ගලහ ටවුන් එකට ඇවිල්ලා මේ අපි ගත්ත මසාලා රටකටු මේ අරගෙන අපි ඊයේ ආපු පාරෙම තමයි යන්නේ ඊයේ ආවට වඩා අද මේ පාර තව ලස්සනයි වහින නිසානේ ඉතින් අපි නුවරම ගොඩක් කට්ටිය යන්න නැති පැති ටිකක් තමයි කවර් කළේ ගියපු නැති ගොඩක් තැන් වලට ඇවිත්ලා ඉතින් මෙතනින් අපේ ජර්නි එක වීඩියෝ එක මම ඉවර කරනවා ආයෙත් අලුත් දවසක අලුත් ගමනක් එක්ක අලුත් වීඩියෝ එකකින් එන්න